අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ආපදං සමාදියාමි အာမိසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි යනන්ත වූ අප්‍රමාණ වූ බුද්ධ ගුණයන්ට මේ සන්ධ්‍යා කාලේ සම්බුද්ධ පූජා වශයෙන් පූජා කරමි පූජා වේවා ඒ කුසල ශක්තිය ඔබ හැම දිනාටම නිදුක් බව නිරෝගී බව පිණසම උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු පරිශ්‍රේම වේවා කියන සිතුවිල්ලෙන් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස වන්දාමි චේතියං සම්මං සම්බ්‍රතානේසු පටිච්චිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං බුදු සමිනේ හැමදාම උදේට දවල්ට හවසට කාපු කෑමවල රසත් ඒ වගේම වාඩි වුණු පුටුසා විඳපු යාන වාහන භවභෝග සම්පතොත් ඒ විඳපු දේවල් පොට්ටක හිරකාරය වෙලා හරියන්නේ මොකද කතාව උතනින් ඉවර වෙන්නේ නැති හින්දා මේක දීර්ඝ කතාවක් ඒක නිසා ඔය ඇත්තෝ දන් දීලා දානිය සන්නද්ධව ඒ කර්මයෙන් අවශ්‍ය කුසල කර්ම කරගන්න අනේ පිසිතුමා කියනවානේ බුදුරජාණන් වහන්සේට ඉදං හිතං ජේත වනං ඉසි සංඝ නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංචනනම් මම ඉදං හිතං ජේත වනං ඉසි සංඝ නිසේවිතං මේ ඍෂි මහා සංඝරත්නයේ පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නව දකිනකොට මට පුදුම සතුටක් දැනෙන්නේ මුළු ජීවිතේම පින්කමක්ම කරගන්නට ඕන කොයි වෙලාවකවත් කීර්ති ගන්න එහෙම එපා කොයි වෙලාවකවත් ඒ වගේම හිත කිලිටි වෙන්න දෙන්න එපා කරණීය මෙත්ත සූත්‍රය වගේ ඒ වගේ තීරුම් එහෙම හොත්තට දැනගන්නට ඕන ජීවිතේ ඒ විදිහට හැඩගස්වා ගන්නට ඕන මෛත්‍රියේ ශක්තිමත් වෙන්නට ඕන දානයේ ආනිසංස වලින් ශක්තිමත් වෙන්න ඕන සීල භාවනාවේ හැම දෙයකින්ම ශක්තිමත් වෙන්නට ඕන කිසිම තැනක දුර්වලකමක් තියාගන්න එපා මෙලෝ ජීවිතේ වරද්ද ගන්න එපා මෙලෝ ජීවිතේ පරදින්න එපා ඒ වගේම පරලෝ ජීවිතේ වරදින්න දෙන්නත් එපා දෙලොවම සාර්ථක කරගන්නට ඕන වයසට යනකොට ඒක නම් හිතන්න
උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ මාලය මණ්ඩලේ සඳ වතුරක් සේමෙත් සොමිගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ. අද දවසේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ මූලික කරගෙන බොහෝ පිරිසක් උදෑසන කාලේ ඉඳලා සීල සමාදාන කටයුතු වල යෙදලා බොහෝ පින්කම් කරගත්තා. දම්පැන් පූජා කරමින් ඒ වගේම බොහෝ පිරිසකට පින් කරගන්නට ගොඩාක් අයකට එකතු වෙලා ඒ සඳහා උදව් උපකාර කරලා පන්සල ලස්සනට සූදානම් කරලා අපේ තේම්ස් දහම් පාසලේ ද්වා දරුවන්ගේ සහභාගීත්වයෙන් ඉතාම ලස්සනට වෙසක් කූඩු සැරසිලි මේ ආදිය සූදානම් කරලා මේ විදිහට ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ සිහි කරමින් උන්වහන්සේට උපහාර පිණිස අපගේ ජීවිතවලට අප්‍රමාණ පින්කම් අද දවස පුරාම සිද්ධ කරගන්නට යෙදුණා. ඉතින් මේ වෙලාවේ ඒ සිදු කළ පින්කම් නැවත මතක් කරමින් මේ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. අද දවස පුරාම රැස් කරගත් අනන්ත පුණ්‍ය ශක්තියන් වල ආශිර්වාදයෙන් සියලු දෙනාටම සිත සාන්තිය යහපත සැලසේවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අපි හැම දිනාටම පුරුදු පුහුණු කරගෙන ජීවිතයේ අර්ථවත් කරගන්නට මේ දිනය පුරාම රැස් කරගත් පුණ්‍ය ශක්තියින් හේතුපකාරම වේවා කියලා අපි විශේෂයෙන් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමු. පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ එසක් බොහෝ දින දිනුසේ කළොව එසක් බොහෝ දින දිනුසේ කළොව බුද්ධ දිවාකර පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ එසක් බොහෝ දින දිනුසේ කළොව බුද්ධ දිවාකර යානෝ තනසමු පුතදී මුනිසිරිපාදේ පිනමු පිනමු බුදු ගුණ මූදේ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් බොහෝ දින දිනුසේ කළොව බුද්ධ දිවාකර යානෝ සංසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදි ශාන්ත සමාධි සංසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදි ශාන්ත සමාධි සංගාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ සංගාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර